ක්‍රිස්තුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි. අප සියලු දෙනාම බොහොම වාසනාවන්ත කාලයක. දෙවියන් වහන්සේ අපට ලබා දෙන ආශිර්වාදයේ දෝතින් දරාගත් කාලයක තමයි අප මේ ගත කරමින් සිටින්නේ. මතෙව් සුවිශේෂයේ 21 වෙනි පරිච්ඡේදයේ හරි ලස්සන කතාවක් කියනවා. එහි එක්තරා ඉඩම් හිමියෙක් තමාගේ මිදිවත්ත වගා කරලා එය ගොවීන්ට බාර දීලා ඔහු නික්මිලා යනවා. ටික දවසකින් ඔහු පැමිණෙනවා තමන්ගේ ඵලදාව නෙලා ගන්නට. නමුත් තමන්ගේ සේවකයන්ව ගහලා මරලා එලවලා දානවා ඒ ගොවියන් විසින්. ඉන් අනතුරු ඔහු යලිත් තමන්ගේ සේවකයන් යවනවා. ඔවුන්ටත් පෙරසේම ඒ ගොවියන් කරනවා. අවසානයේ මේ ඉඩම් හිමියා තීරණය කරනවා තමන්ගේම පුත්‍රයා නැත්තම් මේ දේපළවල උරුමකාරයා මේ ඵලදාව ලබා ගන්නට යවන්නට. නමුත් අවසානයේ ගොවින් තීරණය කරනවා ඒ උරුමකාරයා නැත්තම් ඔවුන්ගේ පුත්‍රයාවත් ඝාතනය කරලා දාන්නට. ප්‍රියදර සහෝදර සහෝදරියනි, ඔබත් මමත් දන්න යථාර්ථය තමයි මේ සමාජය තුල අපි ජීවත් වෙද්දී බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ යථාර්ථය ඇත්ත මරලා දාලා ජීවත් වන්නට. අන්න ඒක තමයි ඒ ගොවියන් විසින් කළේ. උරුමේ හිමිකරුවා නැත්තම් ඒ දේපළ හිමියාගේ පුතාව ඝාතනය කළාට පස්සේ ඒ සම්පූර්ණ ඉඩම්වල හිමිකම Tamanට ලබා ගන්නට පුළුවන්. නමුත් ඒක එතනින් ඉවර කරන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ ඉඩම් හිමියා ඇවිල්ලා Tamanගේ දේපළ Taman සන්තක කරගත්තා, Tamanගේ ඵලදාව Taman සන්තක කරගත්තා. අන්න ඒ වගේ තමයි දෙවියන් වහන්සේගේ මේ පාස්කුවේ ජීවිත කතාවත්. උන්වහන්සේ Tamanගේ පුත්‍රයා වෙවනවා මේ ලෝකය ගලව ගන්නට. නමුත් ඔබ මම වගේම ජීවිතේ පාපයට බර වුණු යක්ෂයා ඇවිල්ලා නිරන්තරයෙන්ම කරදර කරන මිනිස්සු. ඒ යක්ෂයාත් එක්ක එකතු වෙලා උන්වහන්සේගේ පුතාව ඝාතනය කරලා අයිතිය තහවුරු කරගන්න උත්සාහ කරනවා. නමුත් ප්‍රියාදර සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ යලිත් අයිතිය සනාථ කරනවා. මේ ලෝකයේ තුල ජීවත් වෙන අපි බොහෝ දෙනෙක් වෙස් මුහුණු දෙකක් තමාගෙනයි ජීවත් වෙන්නේ. ඔබ මම මතු පිටට පෙන්වන්නේ එක වෙස් මුහුණක්. නමුත් ඔබේ මගේ ජීවිතයේ යටින් තවත් මුහුණක් තියෙනවා. ඒ මුහුණ තුල අපි සත්‍යය හංගවාගෙන ඉන්නවා, සත්‍යය මරාගෙන ඉන්නවා. අනේක නිසා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, කල්පනා කරන්නට එපා සත්‍ය මරලා කවදාවත් යහතින් ජීවත් වන්නට. සත්‍ය යටපත් කරලා නිවි හැනහිල්ල ජීවත් වන්නට කවදාවත් කල්පනා කරන්න එපා. මොකද දිනක සත්‍ය මේ ලෝකේම ජයග්‍රහණය කරනවා. අන්න ඒක තමයි උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය තුල, උන්වහන්සේගේ උත්ථානය තුල මුළු මහත් ලෝකයට ප්‍රකාශ කරපු දේ. ඒක නිසා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, සත්‍ය යටපත් කරන හැම මොහොතකම අපි ජේසුව යලි යලිත් කුරුසේ ඇන ගහනවා. උන්වහන්සේව කුරුසේ ඇන නොගහන මිනිස්සු බවට පත් වෙලා උන්වහන්සේගේ සත්‍ය තුල ජීවත් වෙන මිනිස්සු බවට පත්වන්නට ශුද්ධාත්මයන්න් වහන්සේගේ වරම් වර ප්‍රසාද මේ වාසනාවත් කාලයේදී අපේ ජීවිතයට ඉල්ලා සිටිමු. ආමේන්.